අයාලුවනේ අද අපි ඇවිල්ලා තියෙනවා අපේ ඉතාලි ටුවර් එකේ තුන්වෙනි දවසේ අපි ලූකා වලට ආවා. සම්පූර්ණයෙන්ම අර ගල් කැටයන් වගේ තමයි. ප්‍රධාන පල්ලිය දැන් නම් වහලා සාමාන්‍ය උදේ 8ට හරි ඕපන් කරනවා ආවව 4ටම ලස්සනයිනේ ඔස්සට වගේ නේද තම්බලා නේ තියෙන්නේ නේද තම්බලා ඕකේ හාලා ඇත්තටම කොස්සට වගේමයි අයාලුවනේ අද අපි ඇවිල්ලා තියෙනවා අපේ ඉතාලි ටුවර් එකේ තුන්වෙනි දවසේ අපි ලූකා වලට ආවා. ලූකා වල තියෙන බලකොටුව ඉස්සරහා තමයි ඉන්නේ අපි රේල් ස්ටේෂන් එක ඉස්සරහාම තමයි තියෙන්නේ එක. අද අපේ ලහිරු අයියා ඉන්නවා අපිට පාර කියලා දෙන්න. අපි ලහිරු අයියත් එක්ක යමු. තමයි ලූකා වල බලකොටුව. ඒකේ අපිට ඉස්සරහට යනකොට බලාගත හැකි. ඒකේ කාලේ එක රජ කාලේ දේවල් එහෙම තියෙනවා. ඔව්. දැන් නම් හැබැයි ටයිම් එක නම් පොඩක් මදි වගේ. මොකද මේ ටයිම් එකට වහලානේ. ඔව්. බලමු අපි ඉස්සරහට ගිහින් බලමුකෝ. සම්පූර්ණයෙන්ම අර ගල් කැටයන් වගේ තමයි හදලා තියෙන්නේ නේද? පැරණිම දේවල් තමයි ප්‍රධානම. එතකොට මේක රජ කෙනෙක්ගේ මාලිගා මේ බලකොටුවක් වගේ. බලකොටුව වගේ තමයි තියෙන්නේ. සම්පූර්ණ කිලෝමීටර් 4.5කින් වට වෙච්ච මැද තියෙන ප්‍රදේශය. මේක යාම කොහෙන් කොහට යන්න වෙනවද කියලා හොයාගන්න අමාරුයි. දැන් ගිහිල්ලා ප්‍රධානම පල්ලියක් තියෙනවා. ප්‍රධානම පල්ලිය තියෙනවා. පල්ලිය තියෙනවා නේද? අතන තියෙනවා හිම පදින්න එකක් හදලා. ඒකත් මේ දවස්වල සාමාන්‍යයෙන් සීතල කාලින්ද තියෙනවා. තියෙනවා නේද? සම්පූර්ණ සිටි එක තමයි මේක ඇතුලේ දැන් හදලා තියෙන්නේ. නිර්මාණය කරලා තියෙන්නේ. හරියට මේක ගමක් වගේ නේද? සම්පූර්ණ ගම්මාන. සම්පූර්ණ පොලිසියේ ග්‍රාම ඒ කියන්නේ ග්‍රාමසේ කොට්ටාස ඒව ඔක්කොම තියෙනවා සම්පූර්ණ. ඔක්කොම තියෙනවා නේ. ස්කෝල් වල තියෙනවා කැම්පස් එක තියෙනවා දැනට. මේක ඇතුලේ කැම්පස් එකක්. කැම්පස් එකක් තියෙනවා. ඉතින් ඒ අපේ කොහොමද සීත පදිනවා යන්න පුළුවන්. මෙතන නේද? බාන යනවද එතෙන්ට? අපි යමු එතනටත් බලන්න. මේ දවස්වල සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිවාඩුත් නිසා උන් පැය 10 11 12 වෙනකම්ම සාමාන්‍යයෙන් මේ කට්ටිය ඉන්නවා. ඉන්නවා නේද? ඔව්. පොඩි ළමයි තමයි ඉන්නේ නේද ගොඩක්. රාස්නි කාලෙට ගොඩක්ම මේ වෙන වෙන රටවල් වල අය මෙහි ඉන්නේ. මෙහෙ නේද? ඔව්. ලෝකයි. ඒ මොකද මේ වාහනයක්වත් ගහන පාහින එකක් නෑ එතකොට. මෙහෙ. ඔව්. මේක ඇතුලේ නේ ඔය වට පිටේ පින් හැට් එහෙම වාහනයක්වත් ගහන්න පාහින එකක් නෑ. ඔව් තමයි ඉතින් ඔය තෙන්ටයි බලාගන්න. මොන වටිය. වටයක් ගිහින් එමු. ඔව් අපි යමු වටයක්. සම්පූර්ණ හදලා ඉතින් මොකද රුමේනියාවේ නම් එහෙම නැහැ. රුමේනියාවේ එහෙම වෙන්නේ නැහැ. ඔව් රුමේනියාවේ. මේ සම්පූර්ණ හදපු කට්ටිය
පල්ලියට යන්න පුළුවන් මේ පාරේ. එතකොට මේ පාරේ ප්‍රධාන පාර දිගට කඩවල්. තාර දිගටම කඩවල් තියෙනවා දැන් මේක. අර කඩ මොනවද? වීදි කඩ කියලා කියන්නේ ඒ වගේ නේ. තමයි වීදි. ඒ සාමාන්‍ය මිනිස්සුගේ කොහොමද මේ ටයිම් එක රෙදි ගත්තම කෑම කහලා ඔය මේක ඇතුළෙන් පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා. පොලිස් ස්ටේෂන් ඔක්කොම තියෙනවා. සියලුම දේ තියෙනවා. ෆාමසි, පොලිස් ස්ටේෂන්, කඩසාප්පු, රෙදිද, සිටියේ මේ මොනවාද මේ සුපර් මාකට්ද ඔක්කොම තියෙනවා. මේකත් කඩවල් තියෙන්නේ කඩසාප්පු. මෙතනත් නෑ. අලි මේක තමයි මේ පොලිසිය තිය හමුදා කැම්ප් එක. මේක ඔව් පරණ හමුදා කැම්ප් එක. පරණ හමුදා කැම්ප් එක නේද? ඔව් තමයි ඇතුළේ. ප්‍රධාන පල්ලිය දැන් නම් වහලා සාමාන්‍ය උදේ 8ට හරි ඕපන් කරනවා ආවව 4ට හමාර වහනකොට වහනවා. ලස්සනයි පල්ලිය ඇතුළ නම් මාරම ලස්සනයි. යන ගියක් නෑ. මේ බලකොටුව ඇතුලේ පල්ලි 99ක් තියෙනවා. 99න් ප්‍රධානම පල්ලිය තමයි මේ අපි දැන් ඉස්සරහා ඉන්නේ එතන. ලස්සන තියෙනවා ඇතුළත් ලස්සනයි. ඒකේ අන්තොනිමුගේ කාගේ පිළිරුවල් තියෙනවා. තමන් අදහන ආගම අදහන පොලිය. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම. ඒගොල්ලෝගේ ආගන්තික අදහන පුළුවන්. මෙතෙන්ද ගිහින් ඉතින් ඒක තමයි. ගොඩක් දුරට තමන් සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා ගොඩාක් ඉෂ්ට වෙනවා කියනවා කියන්නේ. ඔව් නේද? මේ පල්ලියෙන් සාමාන්‍යයෙන් මම නම් දන්නේ මටත් ඇත්තටම අපිට එහෙම සිද්ධ වෙලා තියෙනවා. මේ ඔය හැකියාවක් නැතුව ඇවිල්ලා අපි දේවල් ප්‍රාර්ථනා කරලා මොනවද පහනපත් එකල ගියොතින් සතියක් දෙකක් යනකොට ඒක ඇත්තටම ඉෂ්ට වෙනවා. ගොඩක් දුරට හොඳ මේ පල්ලිය බස්සුත් යනවා ඉතින් මේ සිටිය ඇතුලේ මේ සිටි එක තමයි බස්සුත් යනවා. මේ සිටිය එක ඊතරම් ලොකුයිනේ. ලොකුයි. ඒ තරම් ලොකුයි. බස් යනවා. එහා පැත්තෙන් තියෙන බස් ස්ටෑන්ඩ් එක. බස් ස්ටෑන්ඩ් එක නැත්නම් සිටි එක සම්පූර්ණයෙන් දැන් උක තමයි අපි ආවේ. දැන් මේක තමයි ප්‍රධානම පාර. මේක. ඒක. ලස්සනයි තරනේ. ගාවලෙන් නේද? ගාවලනේ හඳුනින්. ගාවලෙන. ගාවල නේද? පස්සේ කාලෙටත් ඒ වගේම මේ වගේම සරසනවා. මේ විදිහටම සරසනවා. ඒගොල්ලෝ ගොඩක් අය වෙන රටවල කට්ටිය නවනේ. ඒ සමාන ලස්සනම සරසනවා. මොන්ට කෑමක් ගන්න හදන්නේ අපි.
දන්නේ ගන්න වලිග. කාලා නැහැ. කාලනේ කොස්සට වගේ දෙයක් තියෙන්නේ. කොස්සට වගේ නේද? තම්බලා නේ තියෙන්නේ. තම්බලා. ඕකේ. කාලා. උණුයි. ඇත්තටම කොස්සට වගේමයි. කොස් මොකද ලංකාවේ නම් මොනවද කොස්සටම තමයි. ඒ වගේම දැන් මෙතන මේකේ බලකොටු ඇතුලේ හැම තැනටම පාරවල් තියෙනවා. ඒ පාරවල් ලොකු ලොකු බිල්ඩින් තමයි තියෙන්නේ. ඒ බිල්ඩින් වල හොටෙල්ස් තියෙනවා. ගාවට මේ සිටි එකේ ඉන්න මිනිස් ජීවත් වෙන මිනිස්සුන්ගේ ගෙවල්. ගෙවල් තියෙනවා. මේ වගේ උඩ ඉන්න මිනිස්සු. කඩ සාප්පු කඩ තියෙනවා. දැන් මම ඉස්සරහදී කැම්පස් එක වෙන්න නම් කැම්පස් එකක් තියෙනවා. කැම්පස් එක. යුනිවර්සිටි එක පස්සයි. ඒකට මේ බලකොටුවට ඇතුළු වෙන්න දොරටු 8ක් 10ක් විතර වගේ තියෙනවා. 8ක් 10ක් විතර තියෙනවා. මේකේ වට ප්‍රමාණය කිලෝමීටර් 7කට ප්‍රමාණයක් මෙතන තමයි මේ අපි දැන් ඉන්නේ. ඔව් මේ ඉන්නේ. මේ බලකොටුව කිලෝමීටර් 5ක් 6ක් විතර පරිසරයක් තියෙනවා. ගණන් විශාලයි. බැංකුව මලයක් බැංකුවකුත් තියෙනවා. හැමතැනම මොකද මේ වතුර සාමාන්‍යයෙන් මොන්න මේසෙන් එක නොමිලේ කියන්නේ මේක නෙමෙයි. මේ සාමාන්‍යයෙන් වතුර නොමිලේ දෙනවා. ඒක මොන වතුර. සිටි එකේ මිනිස්සුන්ට වාඩි වෙලා ඉන්න හස්න කාලේ එහෙම වාඩිලා ඉන්න එන්න පුදුම ලස්සන තියෙනවා. බැලුවම අංග සම්පූර්ණ ඇත්තම අංග සම්පූර්ණක් තමයි අනිත් එක තමයි මේ සිටි එකේ ගොඩක් දුරට මිනිස්සුන්ට නිදහස් නේද? නිදහස් පුරා ක්‍රීඩා කරන්න ඕන නම් මට ඒක ගන්න පුළුවන් ඕන විදිහට ඉතින් අපේ කාලේ ඉඳලා කාලේ ඉඳලා ගොඩක් නිදහස් මේ ගණන් ගොඩක් දුරට ගියා. සමහර මේකත් හොස්පිටල් එකක් නැති. හොස්පිටල් එකක් තියෙනවා. හොස්පිටල් දෙකක් තියෙනවා. දැන් කර්මක තියෙනවා. පරණ එක තියෙනවා. ඒක පරණ නිසා අපහ අලුතෙන් පිටින් ගොඩක් පිටින් හදලා. පිටින් හදලා තියෙනවා. අපි දැන් ඉන්නේ ලුකා බලකොටුවේ ඇතුලේ තියෙන කැම්පස් එක ළඟ. යුනිවර්සිටි එක. ගොඩක් දුරට කැම්පස් එකේ මේක සම්බන්ධව තියෙන්නේ පේපර් කියන්නේ සර්වියට් සම්බන්ධව. මොකද ලූකා කියන්නේ සර්වියට් සමාවලට තමයි ප්‍රසිද්ධම. කම්පැනි ලූකා වල සාමාන්‍ය කම්පැනි තියෙන්නේ ඔක්කොම ගොඩක් දුරට සර්වියට් හදන කම්පැනි. ඒ වගේ ඩිග්‍රී තමයි ගොඩක් කරන අය ඉන්නවා මේකේ. කියන්නේ ඉගෙන ගන්න ළමයි ගොඩක් ඉන්නේ මේක ඉන්නවා. විදේශ වෙන හැම රටකම වගේ තමයි ඉන්නවා. ඒකේ තමයි මෙතන මේ කැම්පස් එක තියෙන්නේ. මේක නේද? ඔව්. දැන් නම් අපිට ඇතුළට යන්න බෑ වහලා. ඇතුළට යන්න දෙන්නේ නැහැ මේ ඇතුළට යන්න දෙන්නේ නැහැ කැම්පස් වල කොට සාමාන්‍ය විදිහට. මේ දැන් නම් වහලා කොහොමද කෑවිලානේ. ඒක වහලා. මම මේ ඉන්නේ ලෝක බලකොටුවේ ආරක්ෂිත බැම්මෝඩ.
මේක ලොකු තාප්පයක් මම හිතන්නේ අඩි 5ක් 6ක් විතර පළලයි මේක ආරක්ෂිත බැම්ම. ඉතින් මේ හට ගත්තාම පස්සේ ඊට නතර තියෙනවා. අපි ලෝක බලකොටුව අද බලන්න ආවේ රෑ වෙලා. කියන්නේ කරවල වැටලා තියෙන වෙලාවක ආවේ. ඒකට හේතුව තමයි නත්තලට මේක සරසලා තියෙනවා. ඊගාවට ලයිට් දාලා තියෙනවා. මාර ලස්සනක් තියෙන්නේ. නත්තලට පොඩි ළමයිට සෙල්ලම් කරන්න මේ දේවල් ඔක්කොම හදලා තියෙනවා මේ නගරේ. රෑට තමයි ගොඩක්ම ලස්සන. මොකද ලයිට් දාලා තියෙනවා. හොටෙල් තියෙනවා. මේක රෙස්ටොරන්ට් තියෙනවා මේ වටේට මේකේ. එතකොට ඒකේ ලස්සන බලා ගන්න රෑට අපි ආවේ. එන්නේ ඒක නිසා තමයි. දවල්ට ආවොත් අපිට මීට වැඩි ලස්සනට බලා ගන්න පුළුවන්. මොකද එළියේ තියෙන නිසා. හැම එකදීම අපි දවල්ට දකින්න එක අපි රෑට වෙනසක් දකින්න ඕන නිසා තමයි අද අපි රෑ ලෝක බලකොටුව බලන්න ආවේ. මේ තාප්පේ සමහර විට අඩි 50ක් 55ක් විතර උසයි. ආරක්ෂිත බැම්ම. එතකොට මේ බැම්ම අඩි 50ක් 55ක් විතර උස වෙනකොට ඒ කාලේ රජමාලිගාව මොනතරම් විශාලත්වයකින් තියෙන්නේ නැද්ද? ඒ වගේම කොච්චර ආරක්ෂාවක් තියෙන්නේ නැද්ද මේකට? තාප්ප බැලුවම දුන්නොත් තේරෙනවා අපිට. මේක තමයි ප්‍රධානම දොරටුව. මේ වගේ දොරටු මං කිව්වේ ඔයාලට 6ක් 7ක් 8ක් විතර තියෙන ආකාරයකට තියෙන දොරටු. ඒ කියන්නේ කිලෝමීටර ගණනකින් ඇවිදින්න එපා. ඒ විතර එනකොට මෙතෙන් තමයි ප්‍රධානම දොරටුව. මේ බලකොටුවේ අපි ගියේ 10%ක් විතරයි අපි ඇවිද්දේ. පොඩි ප්‍රමාණයක් අපි ඇවිද්දේ. ඒක ඇතුලේ මේ බලකොටුව ඇතුලේ ඇවිදිනවා නම් මං හිතන්නේ පැය දෙකක් තුනක් විතර ඇවිදින්නේ. 3ක් විතර ඇවිදින. ලස්සන දේවල් බලන්න තියෙන ඇතුලේ මේ දවස්වල බහක් නිසා මේ ගන්න බහලානේ. ඔව්. ඒ නිසා මේ බෑ. නැත්තම් ඉතින් මේ ඒව බලන්න ඒව කරන්න යනවා නම් ගොඩක් දුර පල්ලි ගොඩක් තියෙනවා. ඒ බලන්න යනවා නම් ඉතින් පැය 3-4ක් විතර ගත වෙනවා.
ඔව් නේද. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. අද දවසේ අපේ ටක් කියලා බලනවා නේද? ඔව් දවස සුබ වෙන්න කියලා වත්නවා. ඒ වගේ අපේ ලුකාවල බලකොටු අපි බැලුවා. ලොකු අත්දැකීමක් අපි ගත්තා. ඔයාලත් එනවා නම් ලුකාවල මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඇවිල්ලා බලන්න. ගොඩක් දේවල් ඔව් දවල්ට ආව නම් ගොඩක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. අපි ආවේ වෙනසකටත් එක්ක රෑ ආවේ අපි ඒකයි. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ජය වේවා. ජය වේවා.